Hi travel hunters ඉතින් කොහමද ඔන්න මේ තමයි අපේ 6 month කෙවොන්ගේ ෆස්ට් නුවරඑළිය ට්‍රිප් එකේ එයා ට්‍රේන් එකේ ගිය පළවෙනි අත්දැකීම. එහෙනම් ඉතින් බලමු අපේ කෙවොන් කොහොමද ට්‍රේන් එකේ ගියේ කියලා. 5:55 ට්‍රේන් එකේ යන තිබිච්ච හින්දා අපි ඉතින් උදෙන්ම යන්න ලෑස්ති වුණා. මේ වෙලේ නම් කෙවොන් දොයියගෙන හිටියේ. ඊට පස්සේ අපි කොහොම හරි කොටුව ස්ටේෂන් එකට ගියා. දැන් අපි ට්‍රේන් එකේ ඉන්නේ. ඔන්න කෙවොන් නම් ඒ වෙලේ පොඩ්ඩක් නැගිටලා වටපිට බල හිටියා. ඊට පස්සේ ඉතින් ඔන්න අපේ ට්‍රේන් එක යන්න පිටත් වුණා. ඔයාලට මේ ඈතින් පේන්නේ නේ කුළුණ උදේට පේන විදිය. ඉතින් හරිම ලස්සනයි. ඒත් එක්කම අපිට ට්‍රේන් එකේ යනකොට මාරම ලස්සන මීදුම පිරිච්ච පරිසරයක් තමයි තිබුණේ. හතර වටේම බලද්දි මාරම අමුතු ලස්සනක් තමයි තිබුණේ. කොළඹද කියලා හිතා ගන්න බැරි තරම්. දන්නවනේ ඉතින් ලංකාවේ මිනිස්සු බින්ගියක් ඇතුලින් යනකොට වගේ ඉතින් කෑ ගහනවනේ. අතල්ලෙකට කෑ ගැහුවට මොකද ඉතින් ඒ සද්දෙට අපේ කෙවොන් ඉතින් නැගිට්ටා. ඊට පස්සේ ඉතින් පොඩ්ඩක් වටපිට බල ගියා මොකද්ද මේ සද්දේ කියලා. ඔන්න ඔහොම තමයි හිටියේ. කෙවොන් ඉතින් මේ ට්‍රේන් එකේ යද්දී අපිට ලස්සන view ගොඩාක් හම්බුණා. අපි දැන් ඔන්න පෙරදිනේ ස්ටේෂන් එකත් පහු කරා. ඊට පස්සේ අපි මහනුවර ස්ටේෂන් එක තමයි මේ දැන් පහු කරේ. ඊට පස්සේ ඉඳන් ඉතින් අපිට හම්බෙන්නේ ලස්සන ඉතින් උඩරට කඳු කරේ දින තේ වතු. හරිම ලස්සන විදියට තියෙනවා හෙල් මල් ක්‍රමයට වගේ තමයි තිබුණේ තේ වතු වගා කරලා. ඒත් එක්කම අපිට මේ ඈතින් පේන්නේ සෙන්ට් ක්ලෙයාර්ස් වෝටර්ෆෝල් එක. ඒ වෝටර්ෆෝල් එකත් හරිම ලස්සනයි. ඒ වෙලේ වතුර ටිකක් තිබුණා. තව ලස්සන ලොකේෂන් එකක් හම්බුණා. ඒත් ඉතින් ඒ වෙලේ නම් පොඩ්ඩක් අපේ ගෙවන්න දොයියේ ගිහින් තිබුණේ. ඒ හින්දාට ඒ ලස්සන බලා ගන්න බැරි වුණා. කොහොම හරි මට මෙතන ලොකේෂන් එකට කියන නම නම් දන්නේ නැහැ. ඔයාලා කවුරු හරි මෙතනට කියන නම දන්නවනම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. මෙතනත් ඇත්තටම හරිම ලස්සනයි. ඈතින් පෙනෙද්දී ඊට පස්සේ අපිට දැන් මේ ග්‍රේට් වෙස්ටර්න් ස්ටේෂන් එක තමයි පහෝනේ. ෆොටෝ වලින් දැකලා තියෙනවා මීදුමක් තිබ්බා නම් ඇත්තටම මාරම ලස්සන ස්ටේෂන් එකක් තමයි ග්‍රේට් වෙස්ටර්න් කියන්නේ. කෙවොන්ට නම් ට්‍රේන් එකේ යද්දී ඉතින් පාලු මකන්න ඕන අක්කලා අයියලට කට්ටියකුත් හම්බ වුණා. ඉතින් එයාලවත් ඉතින් ආදරෙන් මතක් කරනවා මේ වෙලාවේ. නමක් දන්න තිබුණාට ඒකත් හරිම ලස්සන වෝටර්ෆෝල් එකක්. ඔන්න කොහොම හරි ඊට පස්සේ අපි අපේ ඩෙස්ටිනේෂන් එකට ආවා. අපි ට්‍රේන් එකෙන් බහිද්දි පොඩ්ඩක් දවල් වෙලා වගේ තිබුණේ හින්දා එහෙම ලොකුවට සීතලක් තිබුණෙත් නැහැ. කෙවොන් එක තමයි ඉතින් මෙතනින් පස්සේ දැන් හැමදේම වෙන්නේ. එහෙනම් අපි කෙවොන් එක යමු. අපි පුදේ කොටුවේ ස්ටේෂන් එකෙන් 5:55 ගෙන 6ට තමයි ට්‍රේන් එක ගන්නේ. ඊට පස්සේ අපි මෙතනින් බහිනකොට දැන් එකමාර විතරනේ. එකමාර විතර උනා නානුවෙන් බහිනකොට. එනකොට පොඩ්ඩක් සීතල තිබුණා. දැන් නම් එහෙම ලොකුවට සීතලක් නැහැ. ලස්සන view එකක් තියෙනවා ස්ටේෂන් එකේ ඉඳන් අපිට ග්‍රාස්වැල් එකේ. ග්‍රාස්වැල් ස්ටේට් එකේ. මේ අපි එහෙනම් ගිහින් බලමු. නේද කෙවොන්? ඉතින් ඔන්න ඔහම තමයි අපේ කෙවොන් පැටියා කොටුව ස්ටේෂන් එකේ ඉඳන් නානුවෙන් ස්ටේෂන් එකට ආවේ. අපේ නුවරඑළිය ටුවර් එකේ අනිත් vlogs ටික ඔයගලන්ට බලා ගන්න පුළුවන් නුවරඑළිය ප්ලේලිස්ට් එකෙන්. එහෙනම් ඒ ටිකත් මතකතුව බලන්න. හරිම ලස්සනයි මෙතන. ආයම්
ඉතින් ඉතින් නැගිට්ටහම ස්මාර්ට් ලස්සන view එකක් තියෙනවා මීදුවත් එක්ක. මේක තමයි අපේ room එක. මේ තමයි අපේ කෙවොන්ගේ නුවරඑළිය tour එකේ ගෙගරි පාක් 1 and 2 එකේ ගත්ත first experience එක. ඉතින් ඔයාලා නම් ගෙගරි පාක් යන්න එපා. ඒ ඇයි කියලා වීඩියෝ එකෙන්ම බලන්න. ඔන්න මේක නම් බලන්න ඕන වීඩියෝ එකක්. මොකද කිව්වොත් මේ පාර කෙවොන් ඔයාලව එකගෙන යන්නේ නුවරඑළිය ආවොත් නවතින්න පුළුවන් සුපිරි view එකක් තියෙන වගේම බඩ පැලෙන්න කාලා බීලා සැපට නිදා ගන්න පුළුවන් තැනක් ගැන කියන්න. මේකේ අමුතුම රූම් එකකුත් තිබුණා. ඒ ගැනත් විස්තර කියන්න. එහෙනම් අපි බලමු මේ කොහෙද කියලා. හයියෝ හරිම දුකයි ට්‍රැවල් හන්ටර්ස් අද අපේ අන්තිම දවස් නුවරඑළිය ට්‍රිප් එකේ දවස් 4යි නයිට්ස් 3ක් හිටියයි කියලා දන්නෙත් නෑ. සමටි එකක් විතර ගත්තත් අපි එදා උදේ ආවා. ඊට පස්සේ ක්වීන්ස් මේරි එකේ නවතුණා. ඊළඟ දවසේ ආය අපි දවස් දෙකක් ගියා බ්ලූ මෙඩෝස් එකේ. ඉතින් ඇත්තටම මේ දවස් 3 හරිම ෂෝක් ලස්සනයි. එක්ස්පීරියන්ස් එක අපි වෙනම අන්තිමට කියන්න දැන් ඉතින් මේ පොඩ්ඩක් අමාරු වෙන්නේ. ඉන්න නිින්ද ගිහිල්ලා යනවා. එහෙනම් අපි ලස්සන ආය වීඩියෝස් වලින් හම්බෙමු. මෙයත් එක්ක අපේ කෙවොන් එක දැන් නම් අද නම් පොඩ්ඩක් මේ වහින්න වගේ තියෙන්නේ. ට්‍රේන් එක දැන් තව චුට්ටකින් එනවා. අපි 11:25 ට්‍රේන් එකේ තමයි යන්නේ. කොළඹ කොටුවේදී එහෙනම් අපි හම්බෙමු. බයි. මේ කෙවොන් දයි. Cô thế nào nó mình có tìm cái gì vô lấy nè. Tìm cái cô vô lấy. Hả? Tìm cái gì vô lấy nè. Cái này nè. Cô cho mình cái tìm cái gì vô lấy nè. Nhà muốn đi đánh cái gì à? Đi đi đi. Chiu. ට්‍රේන් එකේ එන්න ලඟ වෙලා නම් අපේ කෙවොන් පිටිය කොහොමද නැගිටලා හිටියේ. ඊට පස්සේ ඔන්න ඔහම තමයි අපේ ට්‍රේන් එක ආවේ ඇල්ල ඔඩිසි. ඒ තමයි අපි කොළඹ කොටුවට ආවේ. ඈතින් අපිට දැන් ওই පල්ලෙහා පේන්නේ නානුවේ ෆෝල් එක. පොඩ්ඩක් ඒ වෙලේ හරියට පොඩි ෂොට් එකක් ගන්න බැරි වුණා. केवल परत බලන්න. ලස්සනයි නේ මනික. ඒ කොහොමද නැත්තේ? කිප්පි කියලා වෙලා. කිප්පි කියලා ඉතවත් තුනක් කරලා නැත්තේ දැන් අපිටවත් නැත්තේ. පොඩේ ඉස්සේ ඔන්න මම කරා. කෙවොන් ඉතින් කොහොම හරි යාගේ චූටි ඇස් දෙකෙන් මේ කොළ පාට, නිල් පාට, සුදු පාට හැම එකක්ම දිහා හොඳට අවධානයෙන් බලාගෙන තමයි ගියේ. එයා හරිම ආසාවෙන් ට්‍රේන් එකේ අත්දැකීම ගත්තයි කියලා මං හිතනවා. ඉතින් ඕගොල්ලෝ නම් මේ වගේ අත්දැකීම් ගන්න පොඩ්ඩක් හරිම පරිස්සමෙන්. දන්නවනේ ඉතින් මේ වගේ දේවල් කරා මොකද වෙන්නේ කියලා. අර ඔඩිසිය සැපට යනවා. නේද? කෙවොන් දැන් බලවල යනවා. නේද? යා යමු. හරි? This is my head. This is my hair. This is my
ඉතින් ඔන්න ඔහම තමයි අපේ කියවන්ගේ ලස්සන ට්‍රේන් ටුවර් එක ඉවරුනේ. එහෙනම් ඉතින් මේ වගේ තවත් ලස්සන වීඩියෝ බලන්න කැමති නම් අනිවාර්යෙන් travel with Ru subscribe කරලා bell icon එක ටින් ටින් ගහලා තියාගන්න. කියවන්ගේ දඟවඩත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. එහෙනම් අපි අදට සමු ගන්නවා මේ travel with Ru at කොළඹ කොටුව.